ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරනවා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව දූෂණ පාවා දීම සහ රාජ්‍ය දේපල අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා කර සිටින බව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහින්ද රාජපක්ෂ එල්ලා මරා දැමිය යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ. මම මේගොල්ලෝ ළඟින් දැකලා තියෙනවා, ආශ්‍රය කරලා තියෙනවා, කතා බහ කරලා තියෙනවා. එකට වේදිකාවල ඉඳලා තියෙනවා. එකට ඇමති මණ්ඩලෙත් හිටියා. රාජපක්ෂවරු මේ රටේ දූෂණය පතරවලා තියෙන ආකාරය ගැන මම මගේ ඇස් දෙකෙන්ම ඉතාල ළඟින්ම දැකලා තියෙනවා. මේ රටේ දූෂිත ජාලයක් තියෙනවා. ඔය තමුන්නාසලා දකින්න මේ අතනින් මෙතනින් පොඩ්ඩක් පගාව ගහපු කරකව එක නෙවෙයි. විශාල දූෂිත ජාලයක් මේ රට ග්‍රහණයකට අල්ලගෙන තියෙනවා. මේ රටේ මුදල් ගැවසෙන්නේ කොහෙද? ඒ හැමතැනම මේ දූෂිත ජාලයට අහු වෙලා තියෙනවා. වරාය වෙන්න පුළුවන්, පෙට්‍රෝලියම් එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඖෂධ මාෆියා වෙන්න පුළුවන්, අවියාවුද කියන තැන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉන්ලන්ඩ් රෙවෙනියු දේශීය ආදායම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කස්ටම් එක වෙන්න පුළුවන්, මහා පරිමාණ RME එක වෙන්න පුළුවන්. මහා පරිමාණ මුදල් ගැවසෙන හැමතැනම මේ දූෂිත ජාලයට ගිලගෙන තියෙනවා. මේ දූෂිත ජාලය ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට ගෙනහිල්ලා පාලනය කරන්නේ මේ රටේ රාජපක්ෂෝ. අයියලා මල්ලිලා තාත්තලා බාප්පලා මල්ලිලා පුතු ඔක්කොම එකතු වෙලා මේ දූෂිත ජාලය සම්පූර්ණයෙන් පාලනය කරනවා. ඒක තමයි මේ රටේ දූෂණය සීමාවල් වැටකඩු කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ. වෙන දෙයක් ඕනේ නැහැ. පිටකොටුවේ කරවල ගේන මුදලාලි කෙනෙක් ඉන්නවා නම් මේගොල්ලෝගේ දූෂිත ජාලයට ඒ මුදලාලිත් අහු වෙනවා. ලංකාවට අලගේන මුදලාලි කෙනෙක් ඉන්නවා නම්, පරිප්පු ගේන මුදලාලි කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලොත් මේ දූෂිත ජාලයේ ග්‍රහණයට අහු වෙනවා. ඒක තමයි මේ රටේ තියෙන තත්ත්වය. මේක තමුන්නාසලා තේරුම් ගන්න ඕනේ. මේ දූෂිතයන්ට මේක රහ වැටුනම කොටියට ලේ රහ වැටුනා වගේ තමයි. මේක අතාරින්නේ නැහැ කීයටවත්. හිරගෙවල් 1000ක දැම්මත් මේක අතාරින්නේ නැහැ. දැන් මේ දවස්වල තමුන්නාසලා දකින්නවා අපේ ජනාධිපතිතුමාත් විශාල කැපවීමක් කරලා අලුත් පනතකුත් ගෙනෙලා මහින්ද රාජපක්ෂලාට තියෙන වරප්‍රසාද කපලා ගේ බාර දෙන්න කියලා තියෙනවා. දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. දැන් මේ 3 දෙනා මොනවද මේ දවස්වල කියන්නේ? මම හෙට යනවා කියලා එක්කෙනෙක්. මට තව සුමාන 2ක් දෙන්න තියෙනවා කියනවා. හෙට යනවා කියන එක ආපහු වෙවිලා කියනවා මට තව මාස 2ක් ඕනේ කියලා. මේකෙන් යන්නේ නැහැ. ගෙවලිය වගේ. තමුන්නාසලා දන්නන්නේ තමුන්නාසලා ගම්වල ඉන්නවනේ ගෙවලිය. අර පැන ඇවිල්ලා ඇඟට පැන්නම ඇඟ ඇලවෙන්නේ. ගෙවලියකට පයින් ගැහුවා මොකද වෙන්නේ? වීසිලා කියලා කැරකිලා ආයේ ගේ පැත්තට හැරලා තමයි වැටෙන්නේ. රාජපක්ෂලත් එහෙම තමයි. දැන් රාජපක්ෂ විජේරාම බංගලා බාර දෙන්න ඕනේ කියලා මම දැක්කා ඊයේ ටීවී එකේ රාජපක්ෂගේ හෙන්චයියෙක් නීතිඥ මහත්තයෙක්. ජේෂ්ඨ නීතිඥයෙක්. ඇවිල්ලා කට රවුම් කර බොහොම උදාරුවට කියනවා ගේට්ටුව ගාව හිඳගෙන මයික් දෙක තුනකුත් අල්ලගෙන මේ ගෙදර තියනවලු ජනාධිපති මන්දිරෙනුයි අර්ලියගහ මන්දිරෙනුයි ගෙනාවු ලීබඩු උපකරණ. මේවා ඒගොල්ලෝ ඇවිල්ලා අරන් යන්න ඕනලු. එතකොට ඉතුරු වෙන ඒවා තමයිලු අපේ පුද්ගලික උපකරණ. එතකොට අපි ඒවත් අරගෙන යන්නම්ලු. ගේ රිපෙයාර් කරන්න කෝටි 50ක් වියදම් කරු මහින්ද රාජපක්ෂ. තමුන්නාසලගේ සල්ලි. තමුන්නාසලා හිතනවාද හිරවෙනයක් හරි ගෙනෙයි කියලා අතේ සල්ලි වලින්. ඒ ගෙදරට කෝටි 50ක් කියන්නේ අක්කරයක විතර භූමි භාගයක් තියෙන තට්ටු දෙක ගෙයක් ගහන්න පුළුවන්. කෝටි 50ක් කියන්නේ මේ ගෙයක් අරුත්තඩියා කරන්න. එච්චර පෙරේතකමක් තියෙන පුද්ගලයෙක් තමුන්නාසලා හිතනවාද හිරවෙනයක් හරි අතේ සල්ලි දීලා අරන් එයි කියලා. දැන් බලන්න ඉන්නව නේද කාල්ටන් එකේ. අර කකුල් දෙක බලල් කරන් සර්ව ගහම වාඩි වෙලා ඉන්නේ. හැමදාම Facebook එකේ තියෙන TV එකේ ඉන්නවනේ. එතකොට අපි දැන් කරෙල්ලි ක්‍රොසිං මැතුමත් කොර ගහ ගිහිල්ලා අල්ලව පුටුවේ වාඩි වෙනවා. ඒ පුටු දෙක අඳුරන්න පුළුවන් තමුන්නාසලට. අර දම්රෝ කඩේකට ගියොතින් ওই දම්රෝ කඩවල වල තියෙනවා ආර්ථිකේ කඩා වැටලා ඉන්න අපේ දුප්පත්ම මිනිස්සුන්ට ඒගොල්ලන්ට ගන්න පුළුවන් ලීබඩු හැමක් තියෙනවා. කෝටිපතියට ගන්න පුළුවන් ඒවාක් තියෙනවා. අර කාල්ටන් එකේ තියෙන්නේ අර දුප්පත් මිනිහට ගන්න පුළුවන් රුපියල් 40000 විතර ගන්න පුළුවන් පුඩු සෙට් එකක්. මහින්ද රාජපක්ෂ කියන්නේ එහෙම මිනිහෙක්. මල පෙරේතයා.
ගෙදරටවත් පුරු සෙට් එකක් ගන්න ලක්ෂයක් දෙයක් ඊළඟ කරන්නේ නැහැ කොච්චර සල්ලි තිබ්බත්. එහෙම මිනිහෙක් තමුන්නාසලා හිතනවාද අර මාලිගාවක් වගේ ඔක්කොම ඉම්පෝට් කරව බඩු තියෙන්නේ විජේරාමේ. ජනාධිපති මන්දිරෙත් එහෙමයි. ඔක්කොම තියෙන්නේ ඉම්පෝට් කරපුවා. ඒවා ආදි කාලේ ඉඳන් ගෙනාවු වටිනා දේවල්. කළුවරගෙන තියෙනවා තේක් ඒවා බුරුමෙන් ගෙනාවුවා. රජිනේ කාලේ ගෙනාවුවා ජනාධිපති මන්දිරෙත් එහෙමයි. ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂට අර නීතිඥයාට මොලේ පුඩලක් හරි තියනවා නම් ඒ කියපු ගොන් කතාව හින්දා පළවෙනි ආණ්ඩුව මම නම් සංජීව මම ආණ්ඩුවේ අධිකරණම තියෙනවා මම පළවෙනි ආණ්ඩුව මහින්ද රාජපක්ෂට දාන්නේ ජනාධිපතිවරණයේ තියෙන අර වටිනා බඩු මේකට ඉස්සුවට අර්ලියගහ මන්දිරයේ තියෙන අර වටිනා දේපළ මේකට ඉස්සුවට පැය 24න් ගිහලා අත්අඩංගුවට ගන්න පුළුවන් ඒකට ගෙනලා තමන්ගේ දේවලු කලවම් වෙලා තියෙන්නේ දැන් මේක ගෙනියන්න ඕනේ ඉන්වෙන්ටරි හදලා නැත්නම් ඒ බඩු වල එතකොට ඒව ගේනකොට ඒ ගෙවල් දෙකේ හිටියේ කවුද? එකක ගෝඨාභය එකක මහින්ද. එතකොට හිටපෙවුවා කියන්න ඕනේ එහෙනම්. ඒවට ඉන්වෙන්ටරි නැත්නම්. දැන් ඒ ගෙනාවුවාගේ ඉන්වෙන්ටරි නැති හින්දා මේවා ගෙනියන්න බෑලු. මේවා ගෙනියන්න නැති හින්දා අපේ බඩු ටික අපට අයින් කරගන්න බෑලු. බලන්න මූණික මං උට ගන්න ඌවට ගන්නවා වගේ. රාජපක්ෂලා කියන්නේ ඔහම තමයි. රාජපක්ෂලා කියන්නේ ආයි එල්ලුනොත් ලේමාපිලා එල්ලුනා වගේ තමයි. මරණකම්ම ලේටිකෝ බීලා උරලා තාමත් මෙච්චර ප්‍රශ්න තියෙද්දි මෙච්චර නඩු වැටෙද්දි මෙච්චර පවුල හැම එකම උසාවි වලට බඩ ගාද්දි මහින්ද රාජපක්ෂ තාම හදන මොනවා හරි වැඩක් දෙන්න අතන තියෙන ලීබඩු ටිකට ඒ රාජපක්ෂලා ගැහැටි ඉතින් ඒක හන්දා අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමා ඇතුළු මේ රජය කොච්චර පම්පෝරි ගැහුවත් මහින්ද රාජපක්ෂට හරියට වැඩේ දුන්නේ නැත්නම් අපි පිළිගන්නේ නැහැ ඒගොල්ලෝ මේ රට හැදුවා කියලා මේ රටට සේවය යුතුයකම් ඉෂ්ට කරා කියලා. ඒ වැඩේ දුන්න දවසට තමයි පිළිගන්නේ මේ රජය මේ රටේ ජනතාව මේ යුතුයකම් ඉෂ්ට කරා කියලා. මේක තමයි යථාර්ථය. මේක තමයි සත්‍යය. අපිට බලය නැති වුණත් අපි ඇත්ත කතා කරන්න බය නැහැ. අපි කතා කරනවා මේක. ඊළඟට රණවිරු ගාය. මේ කාලේ මාරේට රණවිරු ගාය නාමල් රාජපක්ෂට. තාත්තා සරත් ෆොන්සේකා හිරේ දාපු එකත් අරදීලු. මාර කැක්කුමක් ඇවිල්ලා. ඒ කාලේ අපේ ළමයි මට හිටියේ දූලා දෙන්නෙක්. මට ඉන්නේ. ඒ කාලේ විශ්වවිද්‍යාලවල හිටියේ ඇමරිකාවේ. ගුවන්තොටුපොළේ යල්ලන් ගිහිල්ලා රෑ දෙකට තුනට අර කොනේ තියෙන කාමරවලට ගිහිල්ලා ප්‍රශ්න කරනවා පැය දෙක තුන තියා. එහෙමයි හරි හිරිහැර කරේ. පවුලට හිරිහැර කරා. දැන් කතා කරනවා රණවිරු වෙනුවෙන් මාර කැක්කුමකින්. අඩු ගන්න ප්‍රභාකරන් අපේ පවුල් වලට ගැහුවේ නැහැ. අපි එච්චර මරාගෙන කරන්නේ යුද්ධ කරද්දී ප්‍රභාකරන් උත්සාහ කරේ නැහැ කිසිම රණවිරුවෙක්ගේ පවුලකට පහර එල්ල කරන්න. කිසිම රණවිරුවෙක්ගේ ළමයෙක්ගෙන් පලි ගන්න. කිසිම රණවිරුවෙක්ගේ පවුලකින් පලි ගන්න. රාජපක්ෂලා කියන්නේ නින්දිත මිනිස්සු ඒ වගේ ඒවා චාරයක් තියෙන මිනිස්සු නෙමෙයි. මම මේ වෛරකෙන් කතා කරනවා නෙමෙයි නමුත් මේක තමයි යථාර්ථය. දැන් රණවිරුව ගැන කතා කරනවා. යෝධාවදා මුලක් තානේ හිටපු ජෙනරල්ලා බ්‍රිගේඩියර්ලා කර්නල්ලා 35 දෙනෙක් මගේ යටතේ වැඩ කරපු නිසා විශ්වාම වැටිපු නැතුව ගෙදර ඇරියා. ඒගොල්ලන්ට එළියට ගිහිල්ලා රස්සාවක් ගන්න දුන්නේ නැහැ කම්පැනි එක. කොහේ හරි කම්පැනි එක රස්සාවක් ගන්න ගියොත් කම්පැනියට කතා කරලා කියනවා මුන්ට රස්සා දෙන්න එපා. අපි උඹලා කම්පැනියට ඇටැක් කරනවා කියලා. ඒකන්ද මේ මිනිස්සු බඩගින්නේ හිටියා. සමහරුන්ගේ හොඳ නිලධාරීන් පපුයමාරු හැදිලා මිය ගියා සමහරු. ඊට තරුණ වයසේදී. සමහරුන්ගේ බිරින්දෑවරු මිය ගියා. heart attack හැදිලා. ඒතකොට එහෙම වැඩ කරපු රාජපක්ෂලා තමයි දැන් රණවිරු ගාය ගැන කතා කරන්නේ. රණවිරු ගාය තියෙන හින්දාද මහින්ද රාජපක්ෂ 2009 ජනවාරි 31 පෙබරවාරි 1 2009 එතකොට අපි පුදුකුඩුගේ පුතුම් පැත්තකින් වට කරලා මුලතිව් තල්ලලා එහෙම තියෙනකොට අපිට තා කිලෝමීටර් 10ක වැඩි කිරීම 10ක ප්‍රදේශයක් තමයි අල්ලන්න ඉතුරුලා තිබුණේ අවුරුදු 2කමාරක් සටන් කරලා. ඒ වෙනකොටත් මගේ රණවිරුවෝ 4500ක් පමණ ජීවිත පූජා කරනවා. මහින්ද රාජපක්ෂ අපට බල කරා සටන් විරාමයක් දෙන්න කියලා පැය 48ක. යුද්ධ ඉවර කරන්න තිබුණා නැත්නම් මාර්තු මාසෙ මැද්දේදී. සටන් විරාමයේ දුන්නේ නැත්නම්. සටන් විරාමයේ දුන්නා මේ සටන් විරාමයේ දුන්නේ ප්‍රභාකරන් ඇතුළු නායකයන්ට පැනලා යන්න. ප්‍රභාකරන් තව જાතියක නට් කේස් එකක් හින්දා පොඩක් වයර් ෂොක් කේස් එකක් හින්දා ප්‍රභාකරන් හිතුවා මේ වෙලේ ගහලා මුං වෙලවන්න පුළුවන් කියලා අපට ආපහු ගැහුවා. හැබැයි ගහව පාරේ ඉතා තදින් ගැහුවා. මොකද අපි ආවි බිම තියලා.
දවස් දෙකකට අපි අවිබිම කියලා. මගේ කොල්ල කිලෝමීටර් 5ක් පස්සට ආවා. මට සෙවලු 500ක් විතර නැති වුණා. කෝටි ගාණක අවයාවද නැති වුණා. අපි අමාරුවෙන් තමයි නැවත සංවිධානය වෙලා පාර දීලා මැයි මාසේ යුද්ධ ඉවර කරේ. නැත්නම් අපි මාර්තු මාසේ වල ඉවර කරනවා. ඒතර මහින්ද රාජපක්ෂ යුද්ධ ඉවර වෙන්න අන්තිම කිලෝමීටර් 10 යන්න තියෙද්දි සටන් විරාමයක් දුන්නේ මොකටද කියලා මහින්ද රාජපක්ෂ මේ ජාතියට මේක විස්තර කරලා කියන්න ඕනේ. සටන් විරාමයේ දුන්නේ ප්‍රභාකරන් ඇතුළු නායකයෝ ටික බේර ගන්න. ඒක අනිවාර්යයෙන්ම කිසි තර්කයක් නැහැ, වෙන කිසිම හේතුවක් නැහැ. විදේශත් එක්ක කතා කරලා මේගොල්ලන්ට යන්න මාර්ගයක් හදලා දෙන්න සටන් විරාමයක් දුන්නා. ඒක කරලා මහින්ද රාජපක්ෂට ඒ වගේ ජාති ද්‍රෝහී වැඩ කළා පුරුද්ද තියෙනවා. 2005 ජනාධිපතිවරණයේදී ඒක ටිරාන් නලස් ඒ ස්ථානයේ හිටපු එක්කෙනෙක් ඒවත් 10 ජනාධිපතිවරණ වෙලාවේ මාධ්‍යයෙන් ප්‍රකාශ කරා. ඒවා මේ දවස්වල තියෙනවා Facebook එකේ හැමතැනම. ටිරාන් නලස් ඒ මාධ්‍ය හමු දෙනකොට මාත් එතන හිටගෙන අහගෙන හිටියා. මම හිතන්නේ අර්ජුන රාණ තුංගත් හිටියා එතන. ඒ ටිරාන් නලස් කියන්නේ 2005 දෙමළ ජනතාව ඡන්ද දෙන එක නවත්තන්න උතුම් නැගෙනහිර ඒ ඡන්ද රනිල් වික්‍රමසිංහට වැටේ කියන බයට මේගොල්ලෝ ප්‍රභාකරන් හම්බෙලා පණිවිඩය ඇරලා ප්‍රභාකරන්ගේ ගෝලියෝ හම්බෙලා එමිල්කාන්තන් වගේ හම්බෙලා සාකච්ඡා කරා ප්‍රභාකරන් දෙමළ ජනතාව ඡන්ද දාන එක නැවතුවොත් මේගොල්ලෝ ප්‍රභාකරන් වෙනුවෙන් ඕන උදව්වක් කරන්නම් කියලා. එතකොට ප්‍රභාකරන් මේගොල්ලෝගෙන් ඉල්ලා සිටියා ඩොලර් මිලියන 2ක් දෙන්න. මැලේසියාවේ තියෙන මූදු කොටින්ට අද බෝට්ටු ටික ගේන්න. ඒ බෝට්ටු ටික ගන්න මට ඩොලර් මිලියන් 2ක් දෙන්න කියලා. ඒ කාලේ ඩොලර් මිලියන් 2ක් කියන්නේ රුපියල් මිලියන 180ක් පමණ. ඒ කාලේ 2005. එතකොට ඒක දුන්නා මේගොල්ලෝ ප්‍රභාකරන්ට. ප්‍රභාකරන් ඒකේ මූදු කොටින්ට බෝට්ටු ගත්තා. ඒ බෝට්ටු වලින් තමයි අපේ නායක හමුදාවට පාර දීලා නායක හමුදාවේ ඩෝරා 10ක් අවසාන යුද්ධයේ විනාශ කරේ ඒ ප්‍රභාකරන් ගත්ත බෝට්ටු වලින්. එතකොට 2005 ජනාධිපතිවරණය දිනන්න ඕන හින්දා ත්‍රස්තවාදීන්ට ඩොලර් මිලියන් 2ක් දුන්නා නම් ඒ මිනිහා ජාති ද්‍රෝහියෙක් නෙවෙයිද? එතකොට අපි සටන් කරනවා ත්‍රස්තවාදී එක්ක. මෙයා අවියවද ගන්න සල්ලි දෙනවා. ලෝකේ වෙන රටක නම් මහින්ද රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා මිසක් බෙල්ලෙන් එල්ලලා නෙවෙයි. අනිවාර්යයෙන්ම ඒ කරපු ද්‍රෝහින්ගේ ආවට අපේ ව්‍යවස්ථාව අනුවත් මහින්ද රාජපක්ෂට දෙන්න ඕන දඬුවම තමයි එල්ලා මැරීම. වෙන කිසිම දෙයක් නෙවෙයි. මේ රජයේ පිටකොන්ද තියනවා නම් මේවට නැවත පරීක්ෂණ කරන්න ඕනේ. මහින්ද රාජපක්ෂයි සටන් විරාමයක් දුන්නේ යුද්ධයේ පෙනිපෙනි අවසන් කණුව පෙනිපෙනි ඒ සටන් විරාමයක් දුන්නේ. පරීක්ෂණයක් කියන්න පුළුවන්. 2005 මුදල් දුන්න එක මුළු රටම දන්නවා. බසිල් රාජපක්ෂ මට කිව්වා මම හමුදාපති කාලයක දවසක් අපි නිකන් කතා කර ඉන්නකොට මාත් එක්ක ඉස්කෝලේත් එක පන්තියේ හිටියේ. කිව්වා ඔය සල්ලි දීම ගැන එයා මට එයාගේ කටින්ම කිව්වා. ඊට පස්සේ තමයි 2010 ටිරාන් නලස් කතාව එළියට කිව්වේ. මම යුද හමුදාපති හින්දා ඒ වෙලාවේ යුද්ධ කරන හින්දා මට බැසිල්ට විරුද්ධ යුද්ධ ප්‍රකාශ කරන්න බෑ. මම බෙවලාගෙන කරබාගෙන අහගෙන හිටියේ. ඔය සල්ලි දීපු කතාව කියනකොට. එතකොට මේ රජයට වාකීමක් තියෙනවා මහින්ද රාජපක්ෂට මේ චෝදනා පත්‍ර ගොනු කරන්න. අනිවාර්යෙන් ජනාධිපති කමිෂන් එකක් ගැනි ඉහළම මට්ටමේ කමිෂන් එකක් තියලා මේ කරුණු ගැන පරීක්ෂණ තියන්න ඕනේ. ඇයි මහින්ද රාජපක්ෂ ජාතියට ද්‍රෝහී වුනේ? ඇයි ත්‍රස්තවාදීන්ට මුදල් උපකාර කරේ අවියාවුද ගන්න? ඒ අවියාවුද වලින් පහර දීලා රණවිරුව ජීවිතක්ෂරපත් වුණා. ඒ නැති වෙච්ච ජීවිතවලට මහින්ද රාජපක්ෂ වා කියන්න ඕනේ. ඒවනම් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපිට කොයි වෙලාවක හරි ඒ අවස්ථාව උදා වුණොත් අපි පැකිලෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. මහින්ද රාජපක්ෂේ වඩ උත්තර දෙන්න ඕනේ. ඊළඟට වර්තමාන රජයේ පොඩි අඩුපාඩු තිබුණත් මේ ආණ්ඩුව මීට කලින් තිබුණ ආණ්ඩුව වලට වඩා 10 ගුණයක් හොඳයි කියලා මම මගේ හද සාක්ෂියට එකගව කියනවා. ඒක මගේ හද සාක්ෂියට එකගව මම කියනවා. මීට කලින් තිබුණ ඕනම රජයකට වඩා මේ රජය 10 ගුණයක් හොඳයි. මොකද අඩු ගානේ මේ රජයට කොන්ද පණ තියෙනවා දූෂිතව ආරක්ෂා නොකරින්. ඕන හොරෙක් ඉස්සර ඕන හොරකමක් කරොත් සල්ලි තියනවා නම් නරබලේ තියනවා නම් පස්සදොරෙන් ගිහිල්ලා ඒකෙන් බේරෙන්න පුළුවන්. ඕන වංචාවක් කළා බේරෙන්න පුළුවන්. මේ රජය අඩු ගානේ පස්සදොරෙන් ඇවිල්ලා වංචාකාරයන්ට බේරෙන්න තියෙන අවස්ථාව බ්ලොක් කරලා තියෙනවා. ඊට පස්සේ නීතිය ක්‍රියාත්මක කරන්න
උත්සාහය යෙදෙමින් ඉන්නවා. 100% තාම සාර්ථක නැති වුණා. ඒ කරන ව්‍යායාමය නිසාම මම බය නැතුව කියනවා මේ රජයේ මීට කලින් තිබුණ ආණ්ඩුව වලට වඩා 10 ගුණයක් හොඳයි කියලා. ඒ ගෞරවය අපිට දෙන්න පුළුවන්. නමුත් මදි තවත් ශක්තිමත් වෙන්න ඕනේ. තවත් කරන්න හුඟක් දේවල් තියෙනවා. ආණ්ඩුවට තව හුඟක් දුර යන්න තියෙනවා. ඒවත් සාර්ථකව කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් අපිට ඕනේ ජනතාව සහ රට ගොඩනගන්න. ඒක කරනකොට ලෝකයේ එහෙම ගොඩනගපු රටවල් තියෙනවා මෑත කාලේ. අන්තිමට ගොඩනගපු රට තමයි රුවන්ඩාව අප්‍රිකාවේ. තිබුණ දුප්පත්ම රට. ඒ රටේ දවස් 100ක් ඇතුළත මිලියනයක ජනසංහාරයක් වුණා. වර්ග භේදේ. පස්සේ හමුදාවේ ජෙනරල් කෙනෙක් රටේ නායකත්වය බාරගත්තා මේජර් ජෙනරල් කෙනෙක්. තරු දෙකේ ජෙනරල් කෙනෙක්. අවුරුදු 30කින් දැන් අප්‍රිකාවේ තියෙන පොහොසත්ම රට බවට රුවන්ඩාව පත් වෙලා තියෙනවා. ඊළඟට සිංගප්පූරුව, ඊළඟට මැලේසියාව. එතකොට මේ රටවල් තමයි මෑත කාලේ දියුණු වෙච්ච රටවල් ලෝකේ. ඒතකොට මේ රටවල් වලින් අපට ආදර්ශ ගන්න පුළුවන්. හැබැයි මේ රටවල නායකයෝ මේ රටවල් දියුණු කරේ කෙලින් වැඩ කළා. ටොපි චොක්ලට් දීලා, සිමින්ති කොට්ට බෙදලා, ටකරම් බෙදලා නෙමෙයි. කෙලින් වැඩ කරා. නීතිය ක්‍රියාත්මක කරා. අවංකව වැඩ කරා. ඒක හන්දා රටක් ගොඩනගන්න නම් මේ වගේ කඩන් ගන්න රටක් ගොඩනගන්න නම් ඒකාධිපතියෙක් තමයි ඉන්න ඕනේ එක පැත්තකින්. ඒ නායකයෝ මැලේසියාවේ, සිංගප්පූරුවේ, රුවන්ඩාවේ වැඩ කරේ ඒකාධිපතිය වගේ තමයි. හැබැයි සුන්දර ඒකාධිපතිය. ඒගොල්ලෝ කියන්නේ සුන්දර ඒකාධිපතිය. ඒගොල්ලෝ රටට ආදරේ, ජනතාවට ආදරේ, රටේ ජනතාව වෙනුවෙන් කැපකිරීම කරන්න මුළු කාලේ සංවේදනය ඔක්කොම වැය කරනවා. ඒකන්දේ රටවල් දියුණු වුණා. එතකොට මේ අපේ කොළඹ ඉන්න සමහර කෝටිපතියෝ එහෙම හැබැයි ඒගොල්ලෝ හරිය කැමතිව පස්ස දොරෙන් යන ව්‍යාපාර ජාවාරම් වලට මහින්ද රාජපක්ෂලා කරන දේශපාලනයටත් ඒගොල්ලෝ හරිය කැමති. එතකොට ඒගොල්ලෝ කියන්නේ අපි ආවොත් අපි ඒකාධිපතියෝ වෙයි කියලා. මම හමුදාවට අණ දුන්නේ හින්දා මම හමුදාවේ හිටපු ජෙනරල් කෙනෙක් හින්දා කියනවා මම ඒකාධිපතියෙක් මම බලයට ආවොත් කියලා. හැබැයි මමත් වැරදිලා හරි හමුදාවේ හමුදාපති වුණත් ජෙනරල් වුණත් මමත් යුද්ධ පෙරදුනා නම් ඒගොල්ලෝ ඔය කතාව කියන්නේ. එහෙනම් කියන්නේ සරත් ෆොන්සේකා කියන්නේ බැලන්ස් මිලියෙක් කියලා. මම යුද්ධ දිනපු හින්දා තමයි ඒගොල්ලෝ මට බය. ඒගොල්ලෝ මට කියන්නේ මේ මිනිහා බලයට ආවොත් ඒකාධිපතියෙක් වෙයි කියලා. නමුත් අපි කියන්නේ මේ රට හදන්න සුන්දර ඒකාධිපතියෙක් ඕනේ. අර මහින්ද රාජපක්ෂ වගේ බොරුවට වවුලෙක් වගේ පියාඹල ඇවිල්ලා පොළොව දිබින ඒ જાති ඒකාධිපතියෝ නෙවෙයි. ඇත්තටම රටට ආදරේ, අවංක ජනතාවට ආදරේ, හොරගම් කරන්නේ නැති, දූෂිත නැති, කාර්යශූර, බුද්ධිමත් ඒ වගේ නායකයෝ තමුන්නාසලා තේරුම්